අයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. අදත් අපි අලුත් තැනක ඉඳන් අලුත් වීඩියෝ එකක් අරගෙන අලුත් දෙයක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අද මම මේ ඉන්නේ කොළඹ තියෙන ප්‍රධාන හෝටලයක් වෙන Gold Face Hotel එකේ. Gold Face Hotel එකේ එක්තරා විශේෂ තැනක ඉන්නේ. ඒක තමයි Gold Face Hotel එකේ තියෙන මියුසියම් එකේ තමයි අපි මේ ඉන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. මේ පිටිපස්සේ තියෙන එක්තරා විශේෂ කාර් එකක්. ඒක තමයි බ්‍රිතාන්‍යයේ රැජින එලිසබෙත් රැජිනගේ ස්වාමි පුරුෂයා තමයි පිලිප් කුමාරයා. එතකොට පිලිප් කුමාරයා එක්තරා කාලයක් ලංකාවේ ඉඳලා තිනවා නාවික හමුදාවේ පුහුණු කාල පරිච්ඡේදයක් විදියට. එතකොට මේ පුහුණු කාල සීමාවෙදී පිලිප් කුමාරයා විසින් කාර් රථයක් ලියගෙන තිනවා. ඒක තමයි ඔහුගේ පළවෙනි කාර් එක. ඒක තමයි මේ පිටිපස්සෙන් තියෙන්නේ. මේ කාර් රථය පිලිප් කුමාරයා විසින් 1940 වර්ෂයේදී පවුම් 12කට තමයි මිලදී අරගෙන තියෙන්නේ. ඉතින් මේ කාර් එක අද අපිට Gold Face Hotel එකේ මියුසියම් ඒරියා එක බලන්න පුළුවන්. මේ ප්‍රතිමාව ඇන්ටන් චෙකෝෆ්ගේ එතුමා 1890 මේ Gold Face Hotel එකට ඇවිල්ලා මේකේ ගෙස්ට් කෙනෙක් විදිහට නතර වෙලා ඉඳලා තියෙනවා. ඒත් එක්කම මේක යූරි ගගාරින්ගේ ඔහු තමයි අභ්‍යවකාශයට ගත වුණු පළවෙනි පුද්ගලයා. ඔහු 1961 දී මේ ලංකාවට ඇවිල්ලා මේ Gold Face Hotel එකේ නතර වෙලා ඉඳලා තියෙනවා. මේ ෆොටෝ තියෙන ඔක්කොම මේ හොටෙල් එකට ඇවිල්ලා නතර වෙලා හිටපු ප්‍රසිද්ධ පුද්ගලයෝ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ චේ ගුවරත් ඇවිල්ලා ඉඳලා තියෙනවා මේ හොටෙල් එකේ. 1959 දී ලංකාවට ආපු වෙලාවක මේ හොටෙල් එකේ රැයක් ඉඳලා තියෙනවා චේ ගුවර. එතකොට මේ පෙන්නන ෆොටෝ වලින් ඔයාලා දන්න කී දෙනෙක් ලංකාවට ඇවිල්ලා මේ හොටෙල් එකේ ඇවිල්ලා තියෙනවද කියලා පොඩ්ඩක් බලන්නකෝ. මේ අපි කවුරුත් දන්න ෂෙල්ලොක් හෝම්ස් පොත් ලියපු ආතර් කොනන් ඩොයිල් මහත්මයා. එතුමත් ලංකාවට 1920 දී ඇවිල්ලා මේ Gold Face Hotel එකේ රැයක් ඉඳලා තියෙනවා.
Tandare tena, andare tena, dare na na ni na nanda na na na. Tandare tena, andare tena, tenare ni na ni na 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 na. Nararandare na dare na, na 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 da tere ra ra. මේ තියෙන්නේ මේ හොටෙල් එකට ආපු විවිධ වැදගත් අයගේ අත්සන් සහිත සමරු පළල. ඉතින් ඒත් එක්ක ගොඩක් මෙමරිස් මෙතන තියෙනවා බලන්න. ඔයාලට මෙතෙන්ට આવත් ගොඩක් දේවල් බලන්න පුළුවන්. ඉතින් මේ හොටෙල් එක හදලා තියෙන්නේ 1864 වර්ෂයේදී. ඉතින් 1864 වර්ෂයේ ඉඳන් මේ වෙනකන් ලෝකයේ විවිධ පැලැන්තිවල විවිධ තරාතිරම් දරපු වැදගත් කට්ටිය රසක් මේ හොටෙල් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අයගේ මතකයන් එකතු කරලා තමයි මේ මියුසියම් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා ගෝල්ඩ් ෆේස් හොටෙල් එකට එනවා නම් මෙතෙන්ට එන්න මේක බලලා යන්න දරුවන්ටත් පෙන්නලා කියලා දෙන්න. අපි හිතන්නවත් නැති කට්ටිය මේකට ඇවිල්ලා තියෙනවා. මෙතන ඉඳලා තියෙනවා. මේ අත්දැකීම් මරන් කියලා දෙනවා. ඉතින් මේ අත්දැකීම ඇවිල්ලා ෂෙයා කරගන්න. channel එකත් subscribe කරන්න. එහෙම වුණොත් මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරගෙන මොනවද බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් හම්බෙමු.